ගලක් උඩ දැම්මුත් බිම වැටේ. ඒ කතාව ගැන තර්කයක් නෑනේ. ඒ කතාව කවුරු කීවත් කවුරු කොහොම කීවත් එකයි. හැබැයි ඒ කතාව කියපු කෙනාගේ එයාගේ සමාජ තත්ත්වය මොකක්ද? එයාගේ උගත්කම මොකක්ද? එයාට කියන්න තියෙන අයිතිය මොකක්ද? එයා හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද? එයා සමාජය තුළ මොනවද කරන්නේ? එයා ගැන සමාජය මොනවද කියන්නේ? එයාගේ කුලය මොකක්ද? වර්ගය මොකක්ද? ජාතිය මොකක්ද? එයාගේ මොකක්ද එයාගේ වටිනාකම? එයා හොඳ මිනිස්සෙක්ද? නරක මිනිස්සෙක්ද? මේ වගේ දේවල් හොයන්න ගියොත් එහෙම අපිට අර ඒ ගන්න තියෙන හරය සාරය වටිනා දේ අපිට ගන්න බැරි වෙනවා. මොකද අපි හැම වෙලේම අපේ ඔළුව පුරුදු වෙලා තියෙන්නේ කවුරු හරි මොන හරි දෙයක් කිව්වොත් ඒ කියපු කෙනාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියන එක තමයි අපි හොයන්නේ. එහෙම සමාජයක අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ වාද විවාද විවේචන නිකම් මතවාදී ගැටුම් ඒ වගේ දේවල් තමයි හැම වෙලේම දකින්න ලැබෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන, අපි දැනගන්න ඕන, අපි දක්ෂ වෙන්න ඕන. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ පුද්ගලයන්ගේ මොන තරම් මට්ටම් තිබුණත් අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ කියපු පුද්ගලයා ඒ කියපු කතාවේ මොකද්ද ගන්න තියෙන්නේ අපිට? ඒක ඇත්තද? ඒක කොහොමද මගේ ජීවිතේට එක්ක ගලප ගන්න? ඒක වැඩක් නැත්තම් බැහැර කරන එක වෙනම කතාවක්. නමුත් ඕනම කෙනෙක්ගේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. එහෙම අපි කල්පනා කරොත්, අපි සමාජයක් විදිහට කල්පනා කරොත් ඇත්තටම මේ ද්වේෂ සහගත භාවය, විවේචන, වෛරය, ක්‍රෝධය මේ වගේ දේවල් අපිට ඔළුවෙන් අයින් කරන්න පුළුවන්. දැන් ඒවා අපිට ඔළුවට වැටිලා තියෙන්නේ අපි ගන්න ඕන හරය නොගෙන අර සමාජය තුල කතා වෙන දේවල් ගැන අපි ඔළුවට දාගත්ත හින්දා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕගලන්ට අදහසක් තමයි දුන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න.